හොග්වර්ට්ස් එක්ස්ප්‍රස් ට්‍රේන් එකේ නැගලම හැරි පොටර් ස්ටුඩියෝ ටුවර් එකේ පාර්ට් 2 එක බලමුද? මේ ව්ලොග් එකේ පාර්ට් 1 එක ගෙනල්ලා දැන් මාස දෙකකටත් වැඩි. හැරි පොටර් ස්ටුඩියෝ ටුවර් පාර්ට් 1 එක බලන්න බැරි වුණා නම් මුලින්ම ඒක බලලා ඉන්න කියලා මම යෝජනා කරනවා. දැන් අපි ඉන්නේ ලන්ඩන් වල කිංස් ක්‍රොස් ස්ටේෂන් එකේ හැංගිලා තියෙන 9 and 3/4 ප්ලැට්ෆෝම් එකේ. අපිට බැරි වුණාට මායාකාරයෙන් මේ බ්‍රික් වෝල් එක හරහා ගියාම හොග්වර්ට්ස් යන එක්ස්ප්‍රස් ට්‍රේන් එකට නගින්න පුළුවන්. මේ ගන්න ෆොටෝ එක හරි වීඩියෝ එක හරි අපිට හම්බ වෙනකොට පේන්නේ අපි බ්‍රිටිෂ් කන්ට්‍රි සයිඩ් එක පහු කරගෙන යනවා වගේ. ඩිවනේෂන් ක්ලාස්රූම් සෙට් එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ටවර් එකක් විදිහට ස්ටැක් කරලා තියෙන මේ ටී කප්ස් මතකද ප්‍රොෆෙසර් ට්‍රෙලෝනි පාවිච්චි කරා ස්ටුඩන්ට්ස්ලට උගන්වන්න. මේ ඔක්කම ඒ කැරක්ටර්ස් මූවී එකේ අඳන් හිටපු ඔරිජිනල් කොස්ටියුම්ස්. මේ ඉන්නේ තුන් කට්ටුව හැරි, හර්මයිනි සහ රෝන්. ඔන්න අපි දැන් ඇතුල් වෙනවා ෆොබිඩන් ෆොරස්ට් එකට. කවුද බලන්නකො මේ ලාම්පුවකුත් අතේ තියාගෙන ඉන්නේ? ඔව්නේ හැග්රිඩ්. හොග්වර්ට්ස් වල සද්දන්තයා. කීපර් ඔෆ් කීස්. ෆොබිඩන් ෆොරස්ට් එකේ ඇතුළට යනකොට මුලින්ම හම්බ වෙන මැජිකල් ක්‍රීචර් තමයි බක්බීක්. ඔයගලන්ට මතකද මූවී එකේ හර්මයිනි හැරි බක්බීක්ව බේරගත්තු විදිහ? තව සිරියස් බ්ලැක්ට උදව් කරන්න යව පාවිච්චි කරපු විදිහ? මේගොල්ලන්ව දකිනකොට මට නම් ආස හිතුණා ගෙදර ඇවිත් ආයෙමත් මූවී එක බලන්න. දැන් අපි ඉන්නේ ස්පයිඩර් කොලනි එකේ. ඇරගොක්ව මතකයි නේද? යෝධ මකුලුවා. මේ ඉන්නේ ඇරගොග් ඉස්සලා හිටියේ යාගේ ළමයි. මේ තියෙන්නේ හොග්වර්ට්ස් වල වුඩන් බ්‍රිජ් එක. මේක ස්පෙෂලි ඩිසයින් කළේ 3 වෙනි ෆිල්ම් එකට. ප්‍රිසනර් ඔෆ් ඇස්කබෑන්. ඔන්න තියෙනවා නයිට් බස් එක. මේක දම් පාට ට්‍රිපල් දෙක බස් එකක්. මේ තියෙන්නේ වීස්ලි ෆැමිලි එකේ ගෙදර. ඒක සම්පූර්ණයෙන්ම ලී වලින් හදලා තියෙන්නේ. ඇද වෙච්ච බිත්ති තියෙන මේ ගෙදර දැක්ක ගමන් පේනවා කඩන් වැටෙන්නේ නැතුව තියෙන්නේ මැජික් බලෙන්ම තමයි කියලා. ඔන්න ඊට පස්සේ අපි ටුවර් එක චුට්ටක් නැවැත්තුවා කෑමට. මෙතනට එනවා නම් අනිවාර්යයෙන්ම try කරන්න මේගොල්ලන්ගේ බටර් බියර් එක. හරිම රසයි. ඒ බටර් බියර් මග් එක ගෙදර අරගෙන යන්නත් අමතක කරන්න එපා. ප්‍රිවෙට් ඩ්‍රයිව්. කාගේ ගෙදරද? මේ තියෙන්නේත් හැරි පොටර් එයාගේ ළමා කාලය ගත කරපු ඩර්ස්ලි ෆැමිලි එකේ ගෙදර. පේනවනේ හොග්වර්ට්ස් ඇක්සෙප්ටන්ස් ලෙටර්ස් හැමතැනම. මේ සීන් එක මතකද? හැරි ඇක්සිඩෙන්ටලි කාස්ට් කරන ස්පෙල් එකක් නිසා එයාගේ ආන්ට්ව බැලුමක් වගේ පිම්බිලා උඩට යනවා. ඒ කාලේ මේ කොටස බලනකොට ගොඩක් hina වුණා මතකයි. ඔන්න ඉන්නවා ඩොබි the house elf. මැල්ෆොයි ෆැමිලි එකේ වහලෙක් වුණත් මෙයා හැරිට ගොඩක් හිතවත්. ඩොබි මුලින්ම ආවේ දෙවැනියට ආපු හැරි පොටර් and the chamber of secrets ෆිල්ම් එකේ. ඔන්න දැන් අපි ඇතුල් වුණා ප්‍රොෆෙසර් ස්ප්‍රවුට්ගේ ග්‍රීන් හවුස් එකට. එළියට අදිනකොට කෑ ගහන මේ ස්ක්‍රීමින් ප්ලාන්ට් එකේ නම මතකද? ඔව් මැන්ඩ්‍රේක්ස්. ක්‍රීචර් ඉෆෙක්ට් ඩිපාර්ට්මන්ට් එකට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. අපේ මෝෂන්ස් කැප්චර් කරලා ඒ විදිහටම එල්ෆුත් කරනවා. දැන් ආවා ග්‍රින්ගොට්ස් බැංක් එකට. මේ විසර්ඩින් වර්ල්ඩ් එකේ තියෙන ආරක්ෂිතම තැන. මෙතනට කියන්නේ ග්‍රෑන්ඩ් බැංකින් හෝල්. මාබල් පිලර්ස් තියෙනවා. ක්‍රිස්ටල් ෂැන්ඩලියර්ස් තියෙනවා. මතකනේ ග්‍රින්ගොට්ස් බැංක් එකේ වැඩ කරන්නේ ඔක්කොම ගොබ්ලින්ස්ලා කියලා. මේ වෝල්ට් එක වැඩ කරන විදිහ බලන්න. මේ තියෙන්නේ රත්තරන් වගේ ගොඩක් වටින දේවල් තියලා තියෙන ග්‍රින්ගොට්ස් අන්ඩර්ග්‍රවුන්ඩ් වෝල්ට් එක. විසර්ඩින් වර්ල්ඩ් එකේ කට්ටියගේ පෞද්ගලික ධනය මෙතනලු තියෙන්නේ. මතකයිද මෙතන ගාඩ් කරන්න ඩ්‍රැගන්ස්ලත් හිටියා. ඔන්න කියනකොටම එක්කෙනෙක් එනවා. දැන්
දැන් ඇවිල්ලා ඉන්නේ ස්ටුඩියෝ ටුවර් එකේ ග්‍රෑන්ඩ් ෆිනාලේ එකට. හොග්වෝට්ස් කාසල් එකේ මොඩල් රූම් එක තමයි මේ. එහෙනම් දැන් ෆයර්වර්ක්ස් බලලා ඉමුකෝ. The stories we love best do live in us forever. So whether you come back by page or by the big screen, Hogwarts will always be there to welcome you home. ඒ තමයි J.K. රවුලින්ගේ පණිවිඩය. අන්තිමටම තියෙනවා gift shop එක. හරිම tempted ගොඩක් දේවල් ගන්න. බොහොම අමාරුවෙන් fridge magnet එකක් විතරක් ගන්න හිත හදාගත්තා. එළියට එනකොට මෙන්න මේක දැක්කා. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ HBO Max එකේ හැරි පොටර් TV සීරීස් එකක් එන්න තියෙනවා. ඒක තමයි ඔය ප්‍රමෝට් කරන්නේ. වොට්ෆර්ඩ් රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා Warner Brothers Studio Tour London වලට ෂටල් බසස් තියෙනවා. ඒව තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. හැම මිනිත්තු 20කටම හෝ 30කටම සැරයක් බසස් මෙතනට එනවා. ඒ වගේම මෙතනින් පිටත් වෙනවා. ඔන්න එහෙනම් ස්ටුඩියෝ ටුවර් එකත් ඉවර කළා. බ්ලොග් එක බැලුවට ගොඩක් ස්තුතියි. ආයි අලුත් බ්ලොග් එකකින් හම්බ වෙමු.